යාළුවනේ අද මං අරගෙන ආවේ කතාවේ 11 වෙනි කොටස. ඉතින් මේ දවස් ටිකේ එක දිගටම කතාව ගේන්න බැරි වුණා. වැඩ වගයක් නිසා. පුළුවන් හැම වෙලාවකම කතාව හැමදාම දෙන්න බලන්නම්. ඉතින් අද කතාව කියවලා බලලා අද කොටසට ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කමෙන්ට් කරන්න. එහෙනම් අපි කතාව බලමු. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්. හතකැස්ම වීමගේ 11 වන කොටස. විවාහයෙන් පසු ඔවුන්ගේ අලුත් ජීවිතය ආරම්භ වුණේ බොහෝ අභියෝග මැද වුණත් ඒ හැම දෙයකටම වඩා ඔවුන්ගේ ආදරය ගොඩක් ශක්තිමත් වුණා. අනතුරෙන් පසු කවීන් තමන්ගේ රැකියාව සම්පූර්ණයෙන්ම අත්හැරියේ නැහැ. ඔහු සේවය කළේ ආයතනයේ කළමනාකාර තනතුරක සිටි නිසා ඔහුගේ තත්ත්වය පිළිබඳව සලකා බැලූ ආයතන ප්‍රධානීන් ඔහුට නිවසේ සිටම තම රාජකාරී කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා කවීන්ට තමන්ගේ රැකියාව අඛණ්ඩව කරගෙන යමින් තම සුවය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර සහ ව්‍යායාමද සිදු කර ගැනීමට හැකියාව ලැබුණා. හසලිද තමන්ගේ රැකියාව පිළිබඳව තීරණයක් ගත්තේ කවීන්ගේ සුවය සහ ඔවුන්ගේ අලුත් ජීවිතය ගැන හොඳින් සිතා බලලයි. ඇය තම රැකියාවෙන් ඉවත් වී කවීන්ගේ ප්‍රතිකාර කටයුතු සහ පවුල් ජීවිතය වෙනුවෙන් කැපවීමට තීරණය කළා. වැඩ කටයුතු අතරතුර අවශ්‍ය දේවල් සූදානම් කර දෙමින් ඔහුට කිසිදු අපහසුාවක් නොදැනෙන ලෙස ඔහු අසලින්ම ඇය රැඳී සිටියා. එමෙන්ම මේ අසීරු අවස්ථාවේදී කවීන්ගේ මව්පියන්ද ඔවුන්ට විශාල ශක්තියක් වුණා. හසලිට ගෙදර දොරේ කිසිදු පරක් දැනෙන්නට නොදී අම්මා සහ තාත්තා ගෙදර වැඩ කටයුතු සියල්ල තමන් වෙතට ගනිමින් හසලිට තමන්ගේම දියණියකට මෙන් අසීමිතව ආදරය කළා. "ඔයා මේ ගෙදරට ආවට පස්සේ මගේ පුතාගේ ජීවිතේම වෙනස් වුණා දුව. ඔයා වගේ කෙනෙක් අපේ පවුලට එකතු වුණු එක ඇත්තටම අපිට ලැබුණු ලොකුම වාසනාවක්." කවීන්ගේ අම්මා කියද්දී හසලිගේ මූණේ ඇඳුනේ සුන්දර සිනහවක්. "කවී වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ අම්මේ. එයාගේ සතුට වෙනුවෙන් මට පුළුවන් හැමදේම මං කරනවා. ඇත්තටම ආදරේ කියන්නේ ඒකට තමයි දුව. මගේ පුතාට අමාරුම වෙලාවේ ඔයා යාව අත්හැරියේ නෑ. ඒ ගැන මම ඔයාට කොච්චර ස්තුති කළත් මදි." "අනේ අම්මේ එහෙම කියන්න එපා. මම කලේ මගේ මහත්තයා වෙනුවෙන් කරන්න පුළුවන් දේ." හසලිගේ දැස්වලට කඳුළු පිරෙද්දි කවීන්ගේ මව ඇගේ හිස ආදරෙන් පිරිමැද්දා. "ඔයා මට මගේම දුවෙක් වගේ පැටියෝ. ඔයා මේ ගෙදර කිසිම දෙයක් තනියම කරන්න ඕනේ නෑ. කවී වෙනුවෙන් ඔයා මේ තරම් දේවල් කළා වගේම ඔයා වෙනුවෙන් අපිත් ඉන්නවා. ඒ නිසා කවදාවත් මේ ගෙදර තනියම ඉන්නවා කියලා හිතන්න එපා. මේක ඔයාගෙම ගෙදර. අපි ඔයාගෙම පවුලක් කියලා හිතාගන්න." පවුලේ හැමෝගෙම ආදරය ආශිර්වාදය ඔවුන් දෙදෙනාට හිමි වෙද්දී ඔවුන්ගේ ජීවිතේ හැම දවසක්ම ආරම්භ වුණේ අසීමිත සෙනෙහසින් සහ ආදරණීය කෙලිලොල්කම් වලින්. හසලි උදෙන්ම අවදි වී කවීන්ගේ වැඩ කටයුතු සියල්ලම ආදරෙන් කරලා දුන්නා. එමෙන්ම කවීන්ගේ රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය සියල්ල පිළිවෙලකට සූදානම් කරලා පරිගණකයේ අවශ්‍ය ලිපිගොනු සහ උණුසුම් තේ කෝප්පයක් මේසය මත තබමින් ඇය කවීන්ට නිවසේ සිටම පහසුවෙන් රාජකාරී කිරීමට සුදුසු ආදරණීය පරිසරයක් මවා දුන්නා. පරිගණක තිරේ දෙස බලාගෙන වැඩ කරමින් සිටියත් කවීන්ගේ දැස් නිතරම යොමු වුණේ ඇඳ මත වාඩි වී ඇඳුම් පිළිවෙලට නමමින් සිටින හසලි වෙතටයි. උදෑසනම නා පිරිසිදු වී සිටි ඇය තම තෙත කෙටි කෙස් කලම පිටුපසට කරමින් ඇඳුම් එකින් එක පිළිවෙලකට තබන සෑම ඉරියව්වක්ම ඔහුට පෙනුනේ සිතුවම් කළ නොහැකි අපූර්ව චිත්‍රයක් වගේ. ඇගේ ස්වභාවික රූපශ්‍රීයත් තමන් කෙරෙහි ඇගේ සිතේ ඇති අසීමිත ආදරයක් ගැන සිතන සෑම මොහොතකම කවීන්ගේ හදවතට දැනුනේ වචනවලින් විස්තර කළ නොහැකි තරම් ගැඹුරු සෙනෙහසක්. ඇය ඔහු වෙනුවෙන් කරන පුංචි පුංචි දේවල් පවා ඔහුගේ දැස්වලට පෙනුනේ ඇගේ ආදරයේ නිහඬ ප්‍රකාශයන් ලෙසයි. කවීන්ගේ ආදරණීය බැල්ම තමන් දෙසටම යොමු වී ඇති බව දුටු හසලිගේ මුහුණට નિરાයාසයෙන්ම සිනහවක් පහළ වුණා. ඇය අත තිබූ ෂර්ට් එක පසකින් තබා දෙයත් බඳ මත තබාගෙන දඟකාර ලෙස හිස ඇල කර කවීන් දෙස බැලුවා. "ආ සුදු මහත්තයා, මොකද නිතරම මෙහෙ බලන්නෙම්?" හසලි දඟකාර ලෙස අහද්දී කවීන් ඇය දෙස බලා හිස දෙපසට සෙමින් වැනුවේ බොරුවට අසරණ වූ ආකාරයකින්. "මට අද නම් මේ වැඩේ කරන්න බෑ වගේ මැනික." "අනේ ඇයි කවී, ඔයාට අමාරුයිද?" හසලි ඉක්මනින් ඔහු ළඟට එද්දී ඔහුගේ මුහුණේ දඟකාර සිනහවක් මතු වුණා. "මං කම්පියුටර් එක දිහා බලන්න ගියාම මගේ ඇස් දෙක යන්නේ ඔයා දිහාට. ඔයා දිහා එක සැරයක් බැලුවොත් හිත යන්නේ ඔයා ළඟටමයි. ඉතින් කියන්නකෝ මං කොහොමද මගේ මේ වැඩේට ફોකස් කරන්නේ?" හසලිගේ කම්මුල් දෙකම ලැජ්ජාවෙන් රතු වුණේ ඔහුගේ දඟකාර කතාවටයි. "අනේ මේ කවී,
මගේ හිත හොරකම් කරලා දැන් මට වැඩක්වත් කරගන්න බැරි තරම් ලස්සනට ඉන්නව නේද? ඔහුගේ වචනවලට හසලිගේ මුහුණේ ඇඳුනේ ලැජ්ජාශීලී සිනහවක්. ඇය කවීන්ගේ රෝදපුටුව ඉදිරියේ දන නමලා ඔහුගේ දෑත් තමන්ගේ දෑත් අතරට අරගත්තා. හරි, කියන්න බලන්න. මම මේ මහත්තයාගේ අවධානය ආයෙත් ඔෆිස් වැඩවලට ගන්න මොකද කරන්න ඕනි? හසලි දඟකාර ලෙස සිනාසෙමින් අහද්දී කවීන් නැඹුරු වී ඇගේ නාසය සෙමින් මිරිකුවා. මෙහෙම ඔයා ළඟටම වෙලා ඉද්දි නම් කොහොමත් මට වෙන වැඩක් කරන්න බෑ. මට හැමදේම අමතක වෙනවා. ඔහු සිනාසෙමින් කියද්දී හසලි සිනහවක් පාමින් හිස ඇල කළා. ඒ කියන්නේ මං දැන් ඔයාගේ ළඟට ආපුවම ඔයාගේ වැඩේ තවත් අවුල් වෙනවද? අවුල් වෙනව නෙවෙයි, මට සම්පූර්ණයෙන්ම මේ වැඩේ නවත්තන්න හිතෙනවා. අනේ මේ, එහෙනම් මං යනවා. ඔයාගේ වැඩ ටික නිදහසේ කරගන්න. ඇය නැගිටිමින් යන්න සූදානම් වුණත් එසැනින් කවීන් නැගේ අතින් අල්ලාගෙන මෘදු ලෙස තමන් වෙතට ඇදගත්තා. අනේ කවී! සමබරතාවයේ ගිලිහුණු හසලි ඔහුගේ ඔඩොක්කුව මත ඉඳ වුණා. කවී, මොකද මේ කරන්නේ? ඔයාගේ කකුල් රිදෙන්න හැදෙයි. ඇය කලබලයෙන් නැගිටින්නට උත්සාහ කළත් කවීන් නැගේ බඳ වටා තදින් අත්‍යවා ඇයට නැගිටින්නට නොදී තමන්ගේ පපුවට තවත් ලං කර ගත්තා. කකුල් රිදෙන්නේ නෑ මැනික. ඔයා එච්චර බර නෑනේ. ඔහු ඇගේ කම්මුලක් මෘදුව සිපගනිමින් කියද්දී හසලි ලැජ්ජාවෙන් සිනාසෙමින් ඔහුගේ පපුවට හිස තියා ගත්තා. ඇත්තටම කකුල් රිදෙන්නේ නැද්ද කවී? නෑ. බොරුද? ඇත්තමයි, කකුල් රිදෙන්නේ නෑ. පොඩ්ඩක් හරි අමාරුවක් දැනුනොත් මට කියන්න ඕන, හරිද? බය වෙන්න එපා මැනික. මට ඕන තරම් වෙලා ඔයාව මෙහෙම තියන් ඉන්න පුළුවන්. කවීන් ඇගේ තෙත හිසකෙස් අතරින් ඇඟිලි යවමින් ආදරෙන් මුමුණද්දී හසලි ඔහුගේ පපුවේ උණුසුමට තවත් තුරුල් වුණා. එහෙනම් මං ටික වෙලාවක් මෙහෙම්ම ඉන්නද? ඔයාට ඔෆිස් වැඩ ටික පස්සේ කරන්න පුළුවන් නේද? ඇය ඔලුව උස්සලා දඟකාර විදිහට ඇහුවා. අන්න ඒකට නම් මං දෙපාරක් හිතන්නේ නැතුව කැමතියි. කවීන් සිනාසෙමින් ඇගේ මුහුණ මත ආදරණීය හාදු තවරද්දී ඇය දෑස් පියාගෙන ඔහුගේ ආදරය මුළු හදවතින්ම විඳගත්තා. පුතේ, මම ඔයාලා දෙන්නට පොඩි කෑමක් මේ... කවීන්ගේ අම්මා අතේ තිබුණු කෑම තැටියත් අල්ලගෙන එක්වරම දොරකඩ ළඟ නතර වී ගල් ගැසීමෙන් බලා සිටියේ දෙදෙනාගේ ආදරණීය ඉරියව්ව දැක ඇති වූ පුදුමේ මුසුණු අසීමිත ආදරණීය සිනහවකින්. හසලි එක්වරම ගැස්සී කවීන්ගේ ඔඩොක්කුවෙන් නැගිට තම ඇඳුම සකස් කර ගනිමින් මේසේ මත තිබූ ලිපිගොනුවක් අතට අරගත්තේ සිදු වූ දේ නිසා ඇගේ මුළු මුහුණ ලැජ්ජාවෙන් රත් පැහැයට හැරෙද්දී. කවීන්ද තම කොණ්ඩේ අතගාමින් බලා සිටියේ දඟකාර හිනාවකින් මුහුණ සරසගෙනයි. එන්නම් මේ. කවීන් ලැජ්ජාවෙන් මෙන් ගොතගසමින් කියද්දී අම්මා තම සිනහව පාලනය කර ගැනීමට උත්සාහ කරමින් කෑම තැටිය මේසේ මත ගෙනවිත් තැබුවා. මං මේ ඔයාලා දෙන්නට උණු කෑම ටිකක් හදාගෙන ආවා. වැඩාස්සේ බඩගිනිත් ඇතිනේ. කවීන්ගේ අම්මා කියද්දී හසලි තවමත් ලැජ්ජාවෙන් ලිපිගොනුව දිහාම බලාගෙන හිටියා. හැබැයි මං වැරදි වෙලාවකද කොහෙද ඇවිත් තියෙන්නේ? ඇය දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බලමින් කියද්දී හසලි ලැජ්ජාවෙන් කවීන් දෙස බැලුවේ බොරු තරහක් මවාගෙනයි. ඔයා තමයි. ඇය හෙමින් කියද්දී කවීන් අහිංසකයෙකු වගේ ඇස් ලොකු කරගත්තා. මං මොනවා කළාද මැනික? දන්නේ වගේ අහන ලස්සන. හසලි ලැජ්ජාවෙන් මෙන් රහසෙන් කියද්දී කවීන් සිනහව තවත් අද කරගත්තා. හරි. මං කිසි දෙයක් දැක්කේ නෑ කියලා හිතා ගන්නම්කෝ. අම්මා සිනහව සඟවා ගනිමින් කියද්දී හසලිගේ මුහුණ තවත් ලැජ්ජාවෙන් රතු වුණා. අනේ අම්මා. හරි දූ, මං විහිළුවක් කළේ. ඔයාලා දෙන්න මේ කෑම කන්නකෝ එහෙනම් මං යන්නම්. අම්මා කවීන් දෙසත් ඇහැක් ගසා සිනාසෙමින් කාමරේ දොර වහගෙන පිටව ගිය සැනින් හසලි ඇතේ තිබූ ලිපිගොනුව පසෙකින් තබා දෙයත් බැඳගෙන කවීන් දෙසට හැරුණා. අයියෝ, අම්මා මොනවා හිතුවද දන්නේ නෑ කවී. මට නම් ලැජ්ජායි බෑ. දැන් මං කොහොමද අම්මගේ මූණ බලන්නේ? ඉතින් මොකද මැනික? අම්මා දන්නවනේ මගේ නෝනා මට කොච්චර ආදරෙයිද කියලා. කෝ එන්නකො මෙහාට. කවීන් සිනාසෙමින් ඇගේ අතින් අල්ලා නැවතත් තමන් වෙතට ඇදගත්තා. නෑ මං එන්නේ නෑ. මං යනවා යන්න. ඇය බොරුවට අඩිය තබමින් යන්නට හැදුවත් කවීන් ඇගේ බඳ වටා දෑත් යවා ඇව නැවතත් තමන්ගේ ඔඩොක්කුවේ මත ඉඳවා ගත්තේ ආදරණීය සිනහවකින්. දැන් ඉතින් මේ කෑම ටික කාලා මිසක් කොහෙවත් යන්න දෙන්නේ නෑ. කෝ මට කවන්නකෝ ඉතින්.
කවීන් නැගේ කම්මුල් සෙමින් මිරිකමින් කියද්දි හසලි සිනහමුසු මුහුණින් ඔහුට කෑම කැව්වා. ඔවුන්ගේ පුංචි කාමරය පුරා පැවතියේ අසීමිත සෙනෙහසත් එකිනෙකෙනා කෙරෙහි තිබූ ගැඹුරු ආදරයත් පමණමයි. සවස්වරුවේ සංසුන් හිරුරැස් ජනේල තිර අතරින් ගලා එද්දි හසලි කවීන්ගේ දෛනික බෞද්ධ චිකිත්සක ව්‍යායාම සඳහා සියල්ල සූදානම් කළා. ඇය අතිශය ආදරයෙන් කවීන්ව ඇඳ මත සුවපහසුව හාන්සි කරවා ඔහුගේ පාද මත මෘදුව තෙල් ගල්වමින් සම්බාහනය කරන්නට වුණා. සෑම දිනකම ඇය කිසිදු වෙහෙසක් නොපෙන්වා පූර්ණ අවධානයෙන් සහ ඉවසීමෙන් වෛද්‍යවරයා නියම කළ පරිදිම ඔහුගේ පාද නමමින් දිගහරිමින් ඉතාමත් පරිස්සමින් ඔහුගේ ව්‍යායාම කෙරෙව්වේ ඔහු කෙරෙහි ඇති අසීමිත ආදරයෙන්. මෙලෙස හසලි කවීන්ගේ පාදයේ මෘදුව නමවා ව්‍යායාමය කරවමින් සිටියදී එක්වරම ඔහුගේ කකුල් අධික ලෙස වේදනාවෙන් ඇදුම් කන්නට වුණා. ආව්! කවී! ඇයි? ඇය කලබලයෙන් ඔහුගේ මුහුණ දෙස බැලුවා. කකුල් රිදුනද? කවීන් කිසිවක් නොකියා මොහොතක් දෑස් පියාගෙන සිට පසුව සිනහවක් මවා ගන්නට උත්සාහ කළා. පොඩ්ඩක් රිදුනා මැනික. දැන් හරි. නෑ අදට අපි එක්සර්සයිස් නවත්තමු. හසලි මෘදුව ඔහුගේ පාදයේ නැවත සුවපහසු ලෙස තබා ඔහුගේ පාදයේ මත තිබූ තෙල් සෙමින් පිස දමමින් කිව්වා. නෑ තව ටිකක් කරමු මැනික. කවීන් තම වේදනාව වසා ගන්නට උත්සාහ කරමින් සෙමින් පැවසුවා. ඕනවට වඩා මහන්සි වෙන්නත් හොඳ නෑ කවී. ඩොක්ටර් කිව්වෙත් අමාරු වෙන වෙලාවට නවත්තලා රෙස්ට් කරන්න කියලා. හසලි ඔහුගේ නළල මත තැවරී තිබූ කුඩා දහඩිය බින්දු පිරිසිදු රෙදි කඩකින් පිස දමා සෙමින් ඇඳ මතට විත් ඔහුගේ පපුවට හිස තියාගත්තා. කවීන් සෙමින් ඇගේ පිට පිරිමදිමින් ඇගේ කෙස් අතරින් තම ඇඟිලි යැව්වේ අසීමිත සෙනෙහසකින්. මට ඉක්මනට කකුල් දෙකෙන් නැගිටින්න ඕන මැනික. ඔයා මං වෙනුවෙන් මෙච්චර වද වෙද්දි මට මං ගැනම හරිම දුකයි. ඔහු හැඟීම්බර වූ ස්වරයකින් සෙමින් මුමුණද්දි හසලි හිස ඔසවා ඔහුගේ දෑස් දෙස කෙලින් බැලුවා. අපි හෙමින් සනීප වෙමු කවී. මටත් ඕන ඔයා ඉක්මනට නැගිටිනවා දකින්න තමයි. ඒත් හැමදේටම වඩා වටින්නේ ඔයාගේ සුව පහසුව. ඩොක්ටර් කිව්වෙත් හොඳටම සනීප වෙන්න කාලයක් යනවා කියලානේ. අපි දෙන්න එකතු වෙලා ඔය කකුල් දෙක සනීප කරගමු. මං හැමදාම ඔයාගේ ළඟින්ම ඉන්නවනේ. කවීන්ගේ සිත තුළ තිබූ නොසන්සුන්කම සහ අසරණකම ඇගේ ඒ ආදරණීය වචන හමුවේ නැති වෙලා ගියා. ඔහු හැඟීම්බරව ඇගේ නළලත මත ආදරණීය හාදුවක් තිබ්බා. ඔයාගේ මේ ආදරේ තමයි මට ආයෙත් කකුල් දෙකෙන් නැගිටින්න ලොකුම හයිය. ඔයා වෙනුවෙන් මට කොහොම හරි සනීප වෙන්නම ඕන. අන්න එහෙම එන්නකෝ මගේ හොඳ මහත්තයා. හසලි ලස්සන සිනහවක් පාමින් නැවතත් ඔහුගේ පපුව මත හිස තබා ගත්තා. දැන් ඉතින් හොඳ බබා වගේ ඇස් දෙක පියාගෙන ටිකක් රෙස්ට් කරන්නකෝ. අදට එක්සර්සයිස් කළා ඇති. මං ගිහින් ඔයාට තේ එකක් හදන් එන්නම්. තේ පස්සේ බොමු මැනික. තව ටිකක් මෙහෙම්ම ඉන්නකෝ. කවීන් කියද්දි හසලි සිනාසෙමින් දෑස් පියාගෙන ඔහුගේ හද ගැස්මට සවන් දුන්නා. සවස් යාමේ ලාහිරු එළිය ජනේල තිර අතරින් වැටි කාමරේ පුරා විසිරෙද්දි පිටතින් හමා සංසුන් මද පවන ඔවුන්ගේ සිතට මහත් සැනසීමක් ගෙන දුන්නා. ඊළඟ කොටසින් ආයෙත් හම්බ වෙමු.